පරිච්ඡේදය පියා හමුවීම. ගල් ගුහාවට ටිකක් ඈතින් වූ බිම සකස් කොට අපි ගෙයක් සාදාන්නට පටන් ගත්තෙමු. බිම සකස් කොට ගේ පාද බෙදනු පිණිස අපට පොඩි ගමරාල උදව් කෙළේය. උළුවස්ස මෙතන විය යුතුය. ජනේලය මෙතන විය යුතුය. කාමරය මෙසේ විය යුතුයයි තීරණය කළේ පොඩි ගමරාලය. නියම විදි ඉක්මවා සාදන ලද කුඩා ගෙයක වුවද වාසය කිරීම හොඳ නැහැයි පොඩි ගමරාල කීය. පොඩි ගමරාල කවියක් කියා එහි තේරුමද කීය. අපගේ සෑදුවේ අපට වුවමනා සැටියෙන් නොව පොඩි ගමරාල කී සැටියෙනි. පොඩි ගමරාල ලනු ඇඳ කාමරයත් ස්තෝප්පුවත්වයෙන් කොට ගෙබිම බෙදා දුන්නේ ස්තෝප්පුවකින් හා කාමරයකින් නොහොත් සාලයකින් යුතු පැරණි තාලේ කුඩා ගෙයක් තැනීමටය. අපි කැලෙන් කපාගත් කණු සිටුවා ඒ කණු උඩ වහලගසා ඒ පිදුරෙන් සෙවිලි කරෙමු. අනතුරුව ලොකු කැන්දගස් දෙකක් කපා පලා ඒ පතුරු ගේ වටා තබ තබා බටලී බැන්දෙමු. එවිට වහල සහිත ගේ පෙනුනේ ගේක ඇට සැකිල්ලක් ලෙසිනි. කන්දෙන් කපන ලද මැටි ජින්නා පාගා ඇනුවේය. ගෙයි මැටි ගසා අවසාන කරන ලද්දේ සුමානයකිනි. පොඩි ගමරාලගෙන් ඉල්ලාගත් උළුවස්සක් සාලයට ඇතුළු වන දොරකොඩ වශයෙන් තබන ලදී. කටුකුරුඳු ගස් කපා පුරුද්දා ඇනගැසීමෙන් සාදන ලද රාමුව ගේ ජනේලය වීය. මැටි දමා තලා සමතලයක් කරන ලද ගෙබිම මැටි ගෑවෙමු. අපි ගේ පදිංචි වූයේ තවත් දෙසතියෙක් ගත වූ පසුවය. ගල් ගුහාවේ තිබුණු වලන් ආදිය හැර අනික් බඩු ගෙයි තබා දොර වසා අගුළු දමා අප රෑහි නිදාගත්තේත් හවස විඩා හැරියේත් ගල් ගුහාව තුලය. වාසය සඳහා නම් මටත් ජින්නාටත් වඩාත් ප්‍රිය වූයේ සැපදායක වූයේත් ගෙය නොව ගල් ගුහාවය. අපගේ ප්‍රයෝජන ගත්තේ බඩු සුරකිය තැබිය හැකි තැනක් වශයෙනි. ගෙය තනා එහි පදිංචි වී දෙසතියකට පසු දවසක දහවල් වරුවේ දඩෝරියා බුරන හඬද මිනිසෙකුගේ විලාපයක්ද අපට ඇසින. අපෝයි මේකේ ඉන්නේ කවුදෝ බල්ලා අල්ලා ගන්න. ජින්නා නැගිට තොටුපළ කරා දිව්වේය. ටික වේලාවකින් මම දෙහි යන අදහසින් ගල් ගුහාවෙන් එළියට බැස්සෙමි. හිඟන්නෙකු වැනි තරුණයෙක් බල්ලා බෙල්ලෙන් අල්ලාගෙන ආ ජින්නා පිටිපසින් ගමන් කළේය. සරොන් මාල්ලක් හා කිලිටි කමිසයක් හැඳගත් ඔහු කාලකින් නොපැමිණීම නිසා අවුල්ුණු කෙස් කැටිය ඇත්තෙකි. ඔහු මා දෙස බලා හිරෙහිනි ළමයෙකු නගන සිනාවකින් වැනි සිනාවක් නැගූ නිසාදෝ ඔහුගේ මුහුණ මට පෙනුනේ වේදනාවෙන් තවනු ලැබුවෙකුගේ මුහුණක් ලෙසිනි. හති දමමින් ගල් ගුහාවට ඇතුළු වූ ඔහු වටපිට බලා ගල් තරාවේ වැටි හතර ගාතේ හතර අතට දැමුව කුසේ දිගාවීය. උදේ වතුර උගුරක්වත් බිව්වේ නැහැ. ඔහු කීවේ කෙන්ද්‍රි ගාන්නක් මෙනි. මට නම් හරියට බඩගිනි. කතා කරන්නවත් පණ නැහැ. ජින්නා ඔහු දෙසත් මා දෙසත් බලා සිනාසුනේය. මොකද මේක ගෙදරේ කියා හිතුවද? අපි බත් වීවි අපට විතරයි. අනේ මට මොකුත් දෙන්න. කොහේ ඉඳලාද ආවේ? මම ඇසුවෙමි. මම නම් දැන් ආවේ පෑලොස්සේ ඉඳලා. මගේ ගම නම් වැල්ලබඩ. මෙයාගේ නම් මොකක්දයි අසමින් මම අනික් පැත්තේ ගල් තලා උඩ වාඩි වීමි. පුංචි මහත්තයා. පුංචි මහත්තයා? ඇයි අම්මලා තාත්තලා නැද්ද? පප්පත් මම්මත් දෙන්නම නැහැ. වැදගත් පාවලක තරුණයෙකී සිටූ මම ඔහුට අනුකම්පා කළෙමි. සැකයක් මෙන් ඔහු දෙස බලා වුන් ජින්නා මා අනකල විට බත් පිඟානක් බෙදා ඔහුට දී මයියොක්කාද බෙදුවේය. ඔහු පොල් සම්බලත් කරවලත් සමග බත් පිඟාන් 3ක් අනු බලා සිටි ජින්නා පුදුම වී මා දෙස බැලුවේය. දෙතුන් වේලකින් කාලා නැහැ. මම ජින්නාට ළඟව ඔහුගේ කනට කෙඳිරුවෙමි. කෑමට නම් පුංචි මහත්තයෙක් නෙවි හැඩයි. ජින්නා කීවේ පුංචි මහත්තයාටද ඇසෙනසේ මහ හඬිනි. මයියොක්ක කන්නත් බැරිවා වාගේ. වතුර බියූ වහාම පුංචි මහත්තයා ගොරව ගොරව නිදානට වීය. ජින්නාත් මමත් බත්කා මද වේලාවක් හාන්සි වී ඉඳ මයියොක්කා සහ බතල උගුල්ලන්නට ගියෙමු. උපාලි මහත්තයා අර යෝධයා පුංචි මහත්තයෙක් නෙමි මා හොරෙක් යයි මයියොක්කා ගස් කිහිපයක් උගුලා අලගොඩ දැමූ ජින්නා කීය. හොරෙක් වෙන්න බැහැ. මිනිහා ටිකක් කම්මැලියෙක් වගේ. කම්මැලි වෙලා තියෙන්නේ කන්න නැතිවම වෙන්න ඕනේ. ඒ යෝධයා මා හොරෙක් වගේ මට පේන්නේ. ටිකක් සෙවිල්ලෙන් ඉන්න එක හොඳයි.
ජින්නා උඹ එයා එක්ක තරහයි නෙවෙද? ඒ යෝධයා එක්ක මම තරහ වෙන්නේ මගෙන් මොනවන් නොදී ගත්තටද? මම ඇත්ත කියන්නම්. මට නම් මිනිහා ඇල්ලුවේ නැහැ. මහත්තයා සල්ලි තිව්වේ කොහෙද? මුකුත් එළිය තියන්න එපා. ඔය හාද්‍ය අරගෙන පැනලා යන්න පුළුවනි. අපේ සල්ලි තියලා ඇති ගෙයි කාමරේ යතුරු මා ළඟ. එයා පැනලා යන්නේ කොහොමද? ඇයි අපේ ඔරුව ඒක බාගෙන පැනලා ගියොත්? කියමින් ජින්නා මයියොක්කා ගහක් යටින් දුවන පත්තෑයක කෝටුවක වුණා ඈතට විසිකලේය. මම හිතන්නේ නෑ එයා එහෙම මිනිහෙක් කියලා. කොයි එකටත් පරිස්සම් වෙන එක හොඳයි. පුංචි මහත්තයා කම්මැලිකම නිසා තක්කඩිකම් කරන්නෙකු මිස හොරෙකු විය නොහැකිය යනු ඔහුගේ තොරතුරු ඔහුගේම දසා දැනගත්තේ මගේ හැඟීම වීය. ඔහුගේ කතාව ජින්නා නම් විශ්වාස නොකළේය. ඔහුගේ පියා හාමු මහත්මයෙකි. ඒ හාමු මහත්මයාගේ පියා මුදියන්සේ හාමුදුරුවෙකි. මව්පිය දෙදෙනා පුංචි මහත්මයා ඇත්තිරැඩි කර තිබෙන්නේ මහත් ආදරයෙනි. ඔහු 10 ඇවිදිදි වයසේදී සිටියේදී පියාත් 15 ඇවිදිදි වයසේ සිටියේදී මවත් මලෝය. අනතුරුව ඔහු ඔහුගේ නෑයන්ගේ ගෙවල 10 අවුරුද්දක් පමණ කිසි වැඩක් නොකොට ජීවත් වූයේය. ඔහු කන්දස් කොරියාවක් ලෙස සැලකූ නෑයෝ ඔහු තමන්ගේ ගෙවල් වලින් පිට කළෝය. කම්මැලිකම නිසා කෑම ටික සපයාගත නොහැකි වූ ඔහු තක්කඩිකමින් ජීවත් වන්නට ඌයේ අනතුරුවය. මඩොල් දුවට ආවේ කුමකට දැයි ඇසූ විට ඔහු කී කතාව මෙසේය. පප්පත් මම්මත් මැරුණට පස්සේ මම අවුරුදු 10ක් විතර අංකල්ලයි ගෙදර වුණා. කාලෙකට පස්සේ ඇන්ටි මම ලවා ගෙදර වැඩපල කරව ගන්න ගත්තා. පප්පා හරි මම්මා හරි උන්නා නම් ඒගොල්ලොන් මට කියා වැඩ කරවන්නේ නැහැ. පප්පත් මමත් ඉඳෙද්දි ගෙයින් එළියට බහැලා කරන අරක ළමයි එක්ක සෙල්ලමටවත් යන්න දුන්නේ නැහැ. මට කියා වැඩ කරව ගන්න පටන් ගත්තු නිසා මම තරහ වෙලා ඒ අංකල්ගේ ගෙදරින් පිට වී ගියා. ඊට පස්සේ කුඩම්මා කෙනෙකුගේ ගෙදර අවුරුදු 4ක් විතර වුණා. මම කකා නිකම් ඉන්නවයි කියලා ඒගොල්ලෝ මට බනින්නත් ඇනුම් පද කියන්නත් පටන් ගත්තා. මම ඒගොල්ලොන් එක්ක සම්ඩු වෙලා පප්පාගේ වෙන නෑයන්ගේ ගෙවල් වල දවස් 3-4 බැගින් ඉන්න පටන් ගත්තා. ඒ කාලෙදි මම පිට පළාත්වලට ගොහින් අතරමං වූ බවත් පප්පාගේ නමත් කියා මිනිසුන්ගෙන් සල්ලි ඉල්ලගත්තා. මගේ විදිය දැක්කහම කවුරුත් මට අනුකම්පා කරා. තාත්තාට පප්පාය කියන්න පුරුදු වුණු ඈයන්ට ඔහොම වෙන්න ඕන අයයි කියමින් සමහරු මට බනින්න පටන් ගත්තා. ඔය හාදියා කියන්නේ ඇත්තක් දැයි ජින්නා මට ළඟව මගෙන් ඇසීය. අහගෙන ඉඳපන්කෝ. පුංචි මහත්තයා තක්කඩිකම් කරන්න ඉගෙනගෙන තිබෙන්නේ යට කී ලෙසිනි. ඔහු අනතුරුව මඩල් දුවට එන්නට හේතු වුණු සිද්ධිය කීවේය. ඔහු තැනින් තැන ඇවිදිමින් නෑයන්ගේ ගෙවල් වල දවස් 2-3 බැගින් නවතින්නට පටන් ගත්තේ. ඒ නෑයනුත් ඇනුම් පද කියන්ට වූ කල ඔහු ගමට පැමිණියේය. ගමේ ඊතා මසුරු මහලු ස්ත්‍රියක් වුණාය. ඈ කිසිවෙකු නොහැඳිය හැකි තරම් දුර්වල වූ ඇස් තුනම ඇත්තෙකි. මීට 15 අවුරුද්දකට පමණ පෙර කොළඹ රස්සාවක් පිණිස ගිය ඇගේ එකම පුතා ගැන කිසිම ආරංචියක් ඈට දැනගන්නට නොලැබිනේ. පුංචි මහත්මයා ඒ මහල්ල රවටා රුපියල් 15ක් ඉල්ලාගෙන ගම හැර ගියේය. ඔහු මහල්ල රවට්ටන ලද්දේ මෙලෙසිනි. රෙදිකෝට් හැඳ කබල් සපත්තු දෙකක් දමාගත් පුංචි මහත්තයා වැඩකාරියක් නැති වෙලාවක මහල්ලගේ ගෙට ගියේය. අම්මේ කටහඬ වෙනස් කොටගත් ඔහු කීය. අනේ මේ කවුද? මහල්ල ඇසුවාය. ඇයි අම්මේ පුතා අඳුරන්න බැරිද? මගේ පුතා? කොළඹ ගිය පුතා? ඔව් අම්මේ අවුරුදු 15කට පස්සේ මේ ආව නෙවෙයි. මම කොළඹ යද්දී අම්මා සැලකුව හැටි මතක් වුණු දවසේ කොළඹදි මට ඇඬුම් ආවා. මහල්ල ළඟම පුංචි මහත්තයාගේ ඇඟ අතගා අල්ලා බැලුවාය. හිසත් මූණත් අතගා නැහැලන් කොට ඉඹ බලා අතේ ඇඟිලි දැල්ලුවාය. ඉස්සරට වැඩිය හුඟක් වෙනස් වෙලා වගේ. ගමින් යද්දී උඹ මෙහෙම නෙවී උන්නේ. අම්මේ මම කොළඹදි හුඟක් වෙනස් වුණායි පුංචි මහත්මයා කීයේ. ඉතින් වාඩි වෙයන් කියමින් ඈ තුටු කඳුළු හෙලා ඔහුගේ අතගෙන සිම්බාය. වාඩි වෙන්න නෙමෙයි අම්මේ මම ආවේ. මෙහෙම නවතින්න. මම දැන් අම්මා බලා සොයාගෙන මෙහෙම ඉන්න ඕනෑ කාලේ නෙවෙයි. අනේ පුතේ උඹට මම මතක් වුණු එක කොච්චර හොඳද? දැන් මගේ ඇස් දෙක පේන්නෙම නැහැ. ඇවිදින්න කියන්නත් බැහැ.
ඉඩමේ පොල්ගෙඩි ටිකත් එක එකා රැට කඩාගෙන යනවා. රැට විතරක් නෙවෙයි දැන් දවාලටත් කඩාගෙන යනවා. මීට පස් මම උන්ට පොල් කඩවන්නම් කියමින් සොරුන්ට තර්ජනය කළ පුංචි මහත්මයා මැහැල්ලට ලං මෙසේ කීවේය. අම්මේ දැන් වාඩි වෙවි ඉන්න බැහැ. මං කොළඹින් ගෙනා බඩු ඔක්කොම රුපියල් 800ක විතර බඩු ස්ටේෂමේ තියෙද්දී මම ආවේ. මැහැල්ල වෙවුලා ගේ අතරට ගොස් පෑ කාලකට පමණ පසු ඇවිත් රුපියල් 5 පුංචි මහත්මයාගේ අතගෙන එහි තැබුවාය. ගේ සන්තකයට තියුණු ඔච්චරයි. පුංචි මහත්මයා සැනකින් ගෙයින් පිට වීය. දවස් කිහිපයකට පසු මැහැල්ලගේ නැහැයන් පුංචි මහත්මයා සොයන්ට වූ බැවින් ඔහු පිටිසර පළාත්වල ඇවිද අප ඉන්නා දූපතට පැමිණියේය. මිනිහා හොරෙක් බා මම මුලදිම කිව්වා නෙවෙයිදයි පුංචි මහත්මයාගේ කතාව අසාගෙන සිට ගල් ගුහාවෙන් එළියට බැස්ස ජින්නා කීය. හොරෙක් වෙන්න බැහැ ජින්නා. හොරෙක් නම් මෙයා අර කිව් කතන්දර අපි එක කියවනවද? මිනිහා මහ කම්මැලියෙක් වෙලා ඉන්නවා. කම්න හම්බ වෙනකොට කකා නිකම් ඉන්නවා. කන්න හම්බෙ නොවෙනකොට තමයි මිනිහා තක්කඩිකම් කරන්න පටන්ගෙන තියෙන්නේ. එයාට බත් මර මෙතන නිකම් ඉන්න දෙන්න බැහැයි. මසකට පමණ පසු දවසක ජින්නා තරහෙන් කීය. මම දවසක් වතුර කලයක් පොකුණෙන් ගේන්න කිව්වහම ගත් කටට මිනිහා බැහැ කිව්වා. උපාලි මහත්මයා ජින්නායි කියන පළියට එයත් එක්ක ජින්නා කියනවා. මට එහෙම කතා කරන්න එපයි කිව්වහම මිනිහා ආඩම්බර කතා කරන්න පටන් ගත්තා. එයාගේ පප්පා හාමු කෙනෙක්ක මගේ තාත්තා කවුද එයා මගෙන් ඇහුවා. ලොකු මිනිස්සුන්ගේ පුත්තු එහෙම තමයියි මම සිනාසෙමින් කීවෙමි. මම එක්ක ලොකුකම් කරන්න ආවොත් මම උන්දට කන්න දෙන්නේ නැහැ. ජින්න තරහෙන් කීය. පුරුදු වෙනකොට මිනිහා හරියාවි. වැඩ කරන්නත් පටන් ගනීවි. පුංචි මහත්මයා නම් හැබෑම කම්මැලියෙකි. මා ඉතා අමාරුවෙන් හේනට එක්කන් ගියහොත් ඕ උදැල්ල දෙපාරක් බිම ගසා අපුයි හතී කියමින් ගලක් උඩ වාඩි වේ. අප උදැල්ලෙන් කොටා වල් පැල උදුරන විට කුරුමිනියෙකු හෝ පණුවෙකු හෝ කැපී දඟුණු දකින පුංචි මහත්තයා අපොයි පව් යයි කියයි. ජින්නා කොළරොඩුවෙක් කාසු කොට පුංචි මහත්මයාගේ ඇඟට දැමූ විට ඔහු නැගී බැන ගොස් අනික් ගලක් උඩ වාඩි වේ. ජින්නා යම් කිසි වැඩක් කරන්නට අනකල විට පුංචි මහත්තයා කියන්නේ මෙසේය. මම හෙටවත් අනිද්දාවත් යන්න ඕනේ. නොගේ මෙතන ඉන්නේ මොකටද අසමින් ජින්නා කෑ ගසයි. සමහර දවසක අප උදේ නැගිට ගොස් මුහුණකට සෝදාගෙන එනතුරුත් පුංචි මහත්මයා නිදයි. දවසක ජින්නා මුහුණත් වසාගෙන නිදාවුන් පුංචි මහත්මයාගේ හිසේ පටන් දෙපතුල තෙක් වතුර කලයක් වක් කළේය. ඔහුගේ තෙත ඇඳුම් වේලා ගනු පිණිස මම ඔහුට සරමක් දුන්නෙමි. බෙහෙවින් බඩ පිරෙන තෙක් බත් කෑ එක් දවසක පුංචි මහත්තයා වතුර කෝප්පයක් කලින් වක් කරලා දීපන් යයි ජින්නාට කීය. ඔව් මේ මම හදන්නේ බට වතුර වක් කරලා දෙන්න තමයි කියමින් ජින්නා රවා බැලීය. පුංචි මහත්මයා ජින්නාත් නිතර හටන් කිරීම මටද මහා කරදරයක් වීය. ඔවුන් එකෙකුට කියනු අසා මම ඇතැම් විට සිනාසෙමිනි. එහෙත් දවසක ඔවුන් දෙදෙනා එකට එක කියාගනු ඇසීමෙන් කිපුණු මම පුංචි මහත්මයාට තර්ජනය කරමි. ඒයි පුංචි මහත්මයා මෙතන සණ්ඩු වෙන්න බෑ. ඔබ සණ්ඩු වෙන්නේ කකා මෙතන නිකම් ඉන්න නිසා. බරෙන් ඇවිත් කොටපන් හේනාද. උදැල්ලක් ඔහුට දී මම උදැල්ලක් ගෙන හේනට කියමි. ඔහු දෙතුන් වරක් උදැල්ල ගසා හතියරි. මා කෑ ගසන විට ඔහු යලිත් උදැල්ල උස්සයි. එදින හවස් වනතුරුම මා කෑ ගැසූ බැවින් පුංචි මහත්මයා වෙනාඩාට වඩා වෙහෙසී වැඩ කළේය. එහෙත් ගල් ගුහාට වැදුණු ඔහු බත් කා නිදන්නට යනතුරුම කෙඳිරි ගෑවේය. 3 මාසක් පමණ ගත වූ පසු පුංචි මහත්මයාගේ බර වැඩි වීය. කය මහත් විය. ඔහු වෙනදාට වඩා මහන්සි වී වැඩ කරන්නටද වීය. පුංචි මහත්මයා කම්මැලියෙකු වූයේ කකා අත්පා නොසොල්වා සිටීමත් ක්‍රමයෙන් ඇඟිල්ලේ අඩුවීමත් නිසා විය යුතුය. දවසක හවස් වරුවේ පොඩි ගමරාලත් සමග මඩොල් දුවට පැමිණි ගාල්ලේ පෙරකදේරු මහත්මයා සාත්වයෙන් එළුවට ගත් සිළුමිණ පත්‍රය මට දුන්නේය. මම හදිසිය ආවේ ගිනිවැල්ලට ආරංචියක් කියන්න. ආරංචියක්? තෙපලමින් මම පත්‍රය දිගහැරීමි. 4 වන පිටේ කතරු වාක්කයට උඩින් තියෙන දැන්වීම කියවන්න. උපාලි ගිනිවැල්ලේ යන හිසින් යුතුවේ දැන්වීම දුටු කෙනෙහි මා කියුවේ මහත් කුහුලකිනි. උපාලි ගිනිවැල්ලේ නුඹේ තාත්තා රෝගාතුරව අන්තරාය අඩියක ඉන්නවා. තාත්තා නිතරම නුඹේ නම කියමින් නුඹ දකින්න ආසාවෙන් ඉන්නවා.
දෙසතියකින් මෙපිට මේ එන්ට පුළුවන් තැනක ඉන්නවා නම් කරුණාකර වහාම පිටත් වී වරෙන්. තාත්තාට වැළඳී තිබෙන්නේ හොඳ කරන්න බැරි හෘදයාබාධයකි. ඒ නිසා මේ දැන්වීම කියවන්ට ලැබුණු වහාම පිටත් වී වරෙන්. අපෙන් වරදක් වුණා නම් ඊට සමා වෙලා අප වෙත එනවා ඇතැයි කියා මමත් තාත්තාත් බලාපොරොත්තු වෙනවා. මීට කුඩම්මා. මම තවත් දෙවරක් දැන්වීම කියවා පෙරකදෝරු මහත්තයාට ස්තුති කළෙමි. ගිනිවැල්ලේ අම්මා නැද්ද? පිරකදේරු මහත්තයා ඇසීය. නැහැ. මම පොඩි කාලේ අම්මා මැරුණා. තාත්තට නොකියාද ගෙදරින් පිට වෙලා තියෙන්නේ? ඔව්. කුඩාම වෙනස්කම් කරන්න ඇති. නැහැ. මට හිතුණා යන්න ඕන කියා. ජින්නාත් එක්ක පිටත් වෙලා ආවා. මගේ පුතා දූත් දෙන්නම මේ දැන්වීම කියවා කනගාටු වුණා. ගිනිවැල්ලේ මතක් කරයි කියන්නත් කිව්වා. ඒ දෙන්නත් ලබන මාස නිවාඩුවට එන්න හිතාගෙන ඉන්නේ. එන්න කියන්න. ඒ ළමයි අපි බලාපොරොත්තු වෙනවා. ඇයි ගිනිවැල්ලේ ගමට යන්න එපාය? තාත්තා බලන්න නොගිහින් කොහමද? ඔව් ඔව් තාත්තා බලන්න මම යනවා. ගිහිල්ලා සුමානෙකට දෙකට වඩා ගම ඉන්නේ නැහැ. ආපහු එනවා. බදින ලද කජුත් සමග හකුරු වරින් පෙරකදෝදු මහතාට අපි සංග්‍රහ කරමු. පොඩි ගමනාර හකුරු කැබැල්ලක්කා කෝපි කෝප්පය බීවේය. කවුද මේ අලුත් ඉලන්දාරිය? අසමින් පෙරකදෝරු මහතා පුංචි මහත්තයා දෙස බැලීය. පුංචි මහත්මයා, ඒගොල්ලයි තාත්තා ලොකු පවුලක කෙනෙක්. පුංචි මහත්මයා අපි ගම කොහෙද? වැල්ලබඩයයි පුංචි මහත්මයා උත්තර දුන්නේ. වැල්ලබඩ කොහෙද? දුනුවීර මුදලිතුමාලයි ගෙවල් ළඟ. තාත්තගේ නම ලටා දුනුවිල හාමුයි කියන්නේ අපේ පප්පාට. හෝ එහෙනම් දුනුවීර මුදියන්සේගේ පුතාගේ පුතා මේ ළමයා. ඔව්. පෙරකදෝරු මහත්තයා අනතුරුව පුංචි මහත්මයා පිළිබඳ තොරතුරු දැන ගැනීමට වෑයම් නොකළේය. පුංචි මහත්මයාත් ඔහුගේ පියාත් පිළිබඳ සියලු තොරතුරු තමා දන්නා බව පෙරකදෝරු මහතා ආපසු තොටුපළට යද්දී මට කීවේය. පුංචි මහත්මයාගේ තාත්තා කිසි රස්සාවක් නොකොට මුදියන්සේගේ වතුපිටි විකුණා ලබාගත් මුදල් නාස්ති කරමින් ජීවත් වූයේය. ඔහු මිය ගියේ හදිසි ආබාධයකිනි. පුංචි මහත්මයා නාදුනටත් පෙරකදෝරු මහතා ඔහු පිළිබඳ තොරතුරු දනී. ඔහු මැහැල්ල රවටා මුදල් ලබා ගැනීම පිළිබඳ කතාව පෙරකදෝරු මහතා විසින්ද මීට පෙර අසන ලද්දකි. ගිනිවැල්ලේ යන්නේ කවදාදයි පෙරකදෝරු මහත්මයාත් සමග ඔරුහි නැගුණු පොඩි ගමරාල ඇසුවේය. මම හෙටම යනවා. එහෙම හොඳයි. ප්‍රමාද වෙන්න එපා. පසුදාමා ගමට යාමට පිටත් වෙනු බලා සිටි ජින්නාගේ ඇස් දෙක කඳුලෙන් පිරින. ජින්නාගේ මුහුණ බැලූ පුංචි මහත්මයාගේ දෙයසින්ද කඳුළු වැට කඩා වැටුණි. පුංචි මහත්මයා කම්මලේකු වී තක්කඩිකම් කර නමුදු මුදුමොලක් හදවතක් ඇත්තකි මම සිතුවෙමි. ජින්නා මම සුමානෙකට වැඩිය නවතින්නේ නැහැ. පුංචි මහත්තයත් එක්ක හොඳට බල සොයාගෙන ඉන්න ඕනේ. උපාලි මහත්තයාගේ තාත්තා දකින්න මමත් ආසයි. ජින්නා කීව. මම ගොයින් ආවට පස්සේ ජින්නාටත් ගොහින් එන්න පුළුවනි. අනේ මට තනියම නම් යන්න බෑ. හොඳයි එහෙනම් අපි දෙන්නට මුණත් යන්න බැරියේ. පුංචි මහත්තයාට කියනවා අපි එනකල් හේන බලා ගන්න කියලා. මම ඔරුවෙන් එගොඩට ගොස් පයින්ම තල්පි දුම්රිය පෙරට ගමන් කෙලිමි. එදින හවස පිටත් වුණු දුම්රියෙන් මාතරට ගොස් එළිය වැටෙන යාමේ කඹුරු පිටියට ළඟා වීමි. මා යන විට තාත්තා උන්නේ අන්තරාය අඩියකය. මා අඳුනාගත් තාත්තාගේ ඇස් දෙකින් කඳුළු ගලන්ට වීය. අනේ පුතා මට හුඟක් අමාරුයි. මම ජීවත් වෙන එකක් නැහැ. තාත්තා මෙසේ කියනු ඇසූ මගේ දෙයසටද කඳුළු නැංගේය. හෙට උදේ ගාල්ලෙන් දොස්තර කෙනෙක් එක්ක ඇවිත් තාත්තා පෙන්නනවායි මම කීමිමි. මාතර දොස්තර කෙනෙක් අපි එක්ක ආවා. දැන් වෙදකම් කරන්නේ උන්නේහි කුඩම්මා කීවාය. අපි ගාලෙනුත් හොඳම දොස්තර කෙනෙක් ගෙනහැල්ලා තාත්තා පෙන්නනවා. "ඕ පුතා ඒක බොහොම හොඳයි" කියමින් කුඩම්මා තාත්තාගේ කාමරයෙන් එළියට බැස්සාය. ඈ කාමරයෙන් පිට ඌයේ මා සමග රහසේ කතා කරන අදහසිනි. එහෙයින් මා කාමරයෙන් පිට වන්නට යන දුටු තාත්තා මට හඬ ගෑවේ. "අනේ පුතා උඹ ආයක හොඳයි. මට දැන් හිතට අමාරුවක් නැහැ. උඹ දකින්න ලැබෙන එකක් නැහැ හිතාගෙන මම බොහොම දුකින් වුණා. පත්තර දැන්වීම් පළ කළේ කුඩම්මා. ඒ පත්තරේ මට ගෙනහැල්ලා දුන්නේ ගාල්ලේ පෙරකදෝරු මහත්තයෙක්. ඔව් නැතුව උඹ උන් තැනට පත්තර හම්බෙන්නේ කොහමද? පුතා මගේ ලෙඩේ හොඳ වෙන එකක් නැහැ. දවස් 2-3කට සැරයක් මට අමාරු වෙනවා. ආයෙත් එහෙම අමාරු වුණොත් ජීවත් වෙන එකක් නැති බව මටත් දැනෙනවා. දොස්තරත් කියා තියෙනවා.
අපි ගාල්ලෙන් තව දොස්තර කෙනෙක් එක්ක එනවා. ඕන නෑ පුතා. මටත් තේරෙනවා මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් එකක් නෙවි බව. ගාල්ලෙන් දොස්තරලාගේ එන වියදම් කරන්න එපා. උඹ කුඩම්මාටත් මල්ලිටත් සලකන්න ඕනේ. ඒගොල්ලොනත් වැඩිපුර මුකුත් දේපලක් නැහැ. අවුරුදු දෙකක්ම මගේ වෙළඳාමෙන් ලාභයක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ණය වුණා. ණය ගෙව්වට පස්සේ වැඩි මුකුත් ඉතුරු වෙන එකක් නැහැ. ඒ නිසා උඹ කුඩම්මටත් මල්ලිටත් සලකන්න ඕනේ. ඒගොල්ලොන්ව සලකන්න වෙන කවුරුත් නැහැ. උඹ සල්ලි හම්බ කරනවද? හොඳයි තාත්තා. මම හම්බ කරන ඔක්කොම උනත් ඒගොල්ලන්ට දෙන්න කැමතියි. මම ජින්නාත් ගොවිතැන් කරලා සල්ලි හම්බ කරනවා. අපට එහෙ වියදමක් නැහැ. හම්බ කරන තරමක් ඉතුරු වෙනවා. කාමරයෙන් පිට වී ගිය මාදුටු කෙනෙහි කුඩම්මා හඬගා ගෙනවිත් මගේ හිස අල්ලාගෙන සිම්බාය. මම තාත්තාගේ කාමරයෙන් පිට වූයේ මට ඇඬෙන්න ආනිසයි. අනේ පුතේ, උඹ ආයක බොහොම හොඳයි. මේ ඉතුරුව තියෙන දෙයක් වුණත් විකුණා තාත්තා ජීවත් කරවන්න බලන්න ඕනේ. මොකුත් විකුණන්න ඕනේ නෑ කුඩම්මා. මම ළඟ සල්ලි ටිකක් තියෙනවා. මට මොකටද සල්ලි? තාත්තාගේ ලෙඩේට වියදම් කරනවා. ඉතුරුව කුඩම්මා ගන්න. කුඩම්මාගේ ශෝකය නොවිසිය හැකි තරම් වැඩි වූයේ මා ගෙදරින් පිට වී ගියේ ඇගේ වරදක් නිසා යන හැඟීම ඇගේ සිතෙහි කාවැදී තිබුණු හේිනි. ඈ හිස පාත් කරගෙන කඳුළු පිරින දෙහසින් යුතුව මෙසේ කීවාය. අනේ පුතා, මට සමා වෙන්න. මගෙන් වරදක් වුණා නම් මට සමා වෙන්න. දැනගෙන මම වරදක් කරේ නැහැ. වරදක් වුණා නම් වෙන්න ඇත්තේ මට තරහ ගිය වෙලාවක. මා ජින්නාත් සමග ගෙදරින් පිට වී ගියේ තමා කළ වරදක් නිසා යයි කුඩම්මා සිතන බව මට වැටහිණි. කුඩම්මා මට වරදක් කළේ නැහැ. මම ගෙදරින් පිට වී ගියේ කුඩම්මා එක්කවත් තාත්තා එක්කවත් තරහකින් නෙවි. ගෙදරින් පිට වෙලා කොහේ හරි යන්න හිතුණා. අපි ගියේ සෙල්ලමට. අනේ පුතේ, මම කෙට්ටුනේ නිදිමරලා නෙමෙයි, හිතේ ගින්දරට. තාත්තගේ ලෙඩේ ගැනත් මම ඉන්නේ හිතේ ගින්දරෙන්. ඔබ ගැන හිතුව විටත් හිතේ ඇති වුණේ ගින්දරක්. පසුදා මම ගාල්ලට ගොස් එහි ස්පිරිතාලයේහි ලොකුම දොස්තර කැඳවාගෙන ආවෙමි. ඔහු ලෙඩා බලා මාතර දොස්තරගෙන්ම වෙදකම් ගන්න අපිට කීය. හෘදයේ ආබාධයක් ඇති බැවින් ඒ සුව කළ හැකියයි තමා නොසිතන බවටද දොස්තර මට කීය. දෙසක් දියකට පසු තාත්තා හදිසියෙම මලේය. තාත්තාගේ මృతදේහය පිළිබඳ අවමංගල ඉතා හොඳින් සිදුකොට සතියකට පසු භික්ෂූන් 12 නමක් වඩමවා මතක දාණය දුන්නේමි. මතක දාණය 2000කට පසු මම ආතරට ගොස් සුදු රෙදි කාචි දෙකකුත් සරම් බැනියන් ආදයත් ගෙනවිත් කුඩම්මාටත් මාලිලාටත් දී මා ළඟ ඉතුරුව තිබුණ මුදලින් රුපියල් 20ක් හැර අනිත් සියල්ල කුඩම්මාට දුන්නේමි. අනේ පුතා, මට සල්ලි මොකටද? ලැබෙන සුදු ආදායමකින් මට අර බිරිමසාගෙන ජීවත් වෙන්න පුළුවනි. පුතා, මාලිට ටිකක් සලකන්න. මම පුතාගෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. පුතා මෙහි ඉන්නවා නම් තමයි මම සතුටු. දැන් තාත්තත් නැති නිසා මට හිත සනසා ගන්න ඕනේ පුතාලා බලලා. කුඩම්ම කනගාටු වෙන්න එපා. මම මාල්ලිට උගන්වන්න වියදම් මෙවන්නම්. මගේ යහළුවන්ගෙන් ගම උන්නේ රණදේව පමණි. සිරිපාල මඩ කලපුවට ගොස් ඔහුගේ මාමාගේ කඩේ නැවති වෙනදාම ඉගෙන ගනි. දංගදාස ආගරපතනේ සාප්පුවක ලියන්නේකි. රණදේව විධානාරච්චිගේ පුතා හා එක්ක චණ්ඩිකම් කළමින් කාලය ගත කරන්නෙකි. තාත්තාගේ අවමංගල්‍යයේදී රණදේවත් හින්නි මහත්මියත් මට බෙහෙවින් උදව් කළෝය. උන් දෙදෙනා අතගසන කවරකාරියකට වුවද ගමේ තරුණයන් 7-8 දෙනෙක් දෙති. හින්නි මහත්මයා චණ්ඩිකම් කරන්නේ ඔවුන්ගෙන් ලැබෙන උදව් හේතුවෙනි. රණදේවත් හින්නි මහත්මයාත් Tamanගේ යහළුවන් ලවා පුවස්ගත් කප්පා ගෙනවිත් තොරණ සෑදවුව. වල කප්පා තොරණ සැලසිලි කොට තොරණ දොරටුවේ සිට අපේ ගෙදර දක්වා පාර දෙපැත්තෙහි ඉනිසිටුවා ලනු ඇද ගොක්කොළ වලින් සරසන ලද්දේද ඔවුන් විසිනි. තොරණ සාදා වල කැපූ මිනිසුන්ට සංග්‍රහ කරනු පිණිස මා රුපියල් 30ක් දුන් නමුත් හින්නි මහත්මයා එයින් රුපියලක් පවා නොගත්තේය. උපායට දැන් වාසි වගේ කියමි රණදේව සිනාසුනේ. ගොවිතැනින් අපට අවශ්‍යයක් නැහැ. සුමානයක් දෙකක් නවතින්න අපිත් මඩොල් දුවට එන්න ඕනේ හින්නි මහත්මයා කීය. එන්න අපි බොහොම සන්තෝෂයි. උපාලි මොනවද වවා තියෙන්නේ? මයියොක්කා, බත්තල, කෙසෙල්, එළවලු ආදිය තමයි වවන්නේ. ජින්නත් එක්ක නොගියා නම් උපායට ඔච්චර ලේසියෙන් වවන්න බැරි වෙනවා. රණදේව කීය. අනේ ඔව්. තනියම ගියා නම් මම කොහෙද ඔච්චර වවන්නේ?
ජින්න නොගියා නම් මම මඩොල් දුවට යන්න හිතන්නෙත් නෑ. උපාලිගම උන්නා නම් අපේ කාණ්ඩේ එක්කෙනෙක් වෙනවා. උපාලිගම නොසිටියක හොඳයි. නැත්තම් අපේ කාණ්ඩෙට වැටිලා කකා බිපී නිකන් ඉඳලා නරක් වෙනවා. හින්නි මහත්මයා කීය. පාළු දූපතකට වෙලා පතල වවනවට වඩා කොච්චර හොඳද ගම ඉන්න එක. මෙසේ කිව් රණදේව සිනාසී මගේ කට අත දමා ගත්තේය. අපේ කාණ්ඩට අඩු උපාලි විතරයි. ඇයි එහෙම කියන්නේ? සිරිපාලත් දඟදාසත් අඩු නොවේ. ඒගොල්ලෝ හිටියත් වැඩක් නැහැ. උපාලිත් ඉන්නවා නම් අපට ඕනෑ හැකට කඟ වේන්නු වගේ ඉස්සරහට යන්න හැකි. උපාලි දන්නවද? ලලිත උඩරට වෙලෙන්දෙකුට කසාද බඳලා දුන්නා. මට අහන්න ලැබුණා. මා කීවේ සිනාසෙනි. ලලිතා කසාද බඳින්න ඉස්සර මට හම්බුණ දවසේ ඇහුවා උපාලි ගැන. මම කිව්වා මිනිහා කොහේ ගියාද කියලා දන්නේ නැති බව. ලලිතා උපාලි දකින්න ආසාවෙන් ඇති. හින්නි මහත්මයා කීය. ඒ කසාද බඳින්න ඉස්සර දැන් එයා උපාලි දකින්න ආසාවෙන එකක් නැහැ කියූ රණදේව මා දෙස බලා සිනාසුනේය. මා ආපසු මඩොල් දුව බලා පිටත් වන්න දෙදවසකට පෙර රණදේව රැයගත කළේ අපේ ගෙදරය. මා ගෙදරින් පිටව ගිය පසු තමා කළ කී දේත් ගමේ තොරතුරු වලත් ඔහු මහත් සන්තෝෂයෙන් මට කීය. කජු කඩාගෙන උපාසකප්පු බැඳ දමා පැන ගිය අප ඇල්ලීමට පොලිස්කාරයෙක් නොපැමිණියේය. උපාසකප්පු ගමේ මුලාදෑනියාට පැමිණි කල විට ගොහින් පොලිසියට කියපන් මුලාදෑනියා කීවේය. ඔහු එසේ කීවේ රණදේවත් සිරිපාලත් ඔහුගේ නෑයන් වුණ බැවිනි උපාසකප්පු කියන්නට පටන් ගත්තේය. ළමයි කජු ටික කඩාගත්තහම ඕකට නඩු කියන්නත් ඕනෑද උපාසකප්පු? තමසේ ගිහිල්ලා ඒ ළමයින්ගේ තාත්තලට කියනවා යනු ගම්මුලාදෑනියා උපාසකප්පුට දෙවන දවසේ කළ අවවාදය වීය. තාත්තා මා සොයනු පිණිස හම්බන්දර දක්වා ගොස් ආපසු කොළඹ දක්වා ගිය බවත් රණදේව කීවේය. මා ගැන කිසිම ආරංචියක් දැනගත නොහැකි වූ තාත්තා තමන් දන්න අඳුරන මුදලාලියාට ලියුම් යවුවේය. තාත්තා තමාගේ යාළුවෙකු ලවා සිංගප්පූරුවේ කෙනෙකුට ලියුමක් ලියවුවේය. උපාසකප්පු තමා මා එක්ක කතා කරන්නේ නැහැයි පසුදා උදේ තේ වතුර බී අපේ ගෙදරින් පිට වූ රණදේව කීවේය. ඇත්තද? ඔව්, ඒ මිනිහ නපුරු මිනිහා. දැන් මට ඕනෑ නම් මෙයයි කජුගස් මුලින්ම කප්පවා දමන්න පුළුවන්. අපි නෙමෙ වැරදිකාරයෝ. මිනිහට කරදරයක් කරන්න එපා මම කීවෙමි. දෙවදවසකට පසු මම මඩොල් දුවට යනු පිණිස උදේ වරුවේ ගෙදරින් පිටත් වීමි. කුඩම්මා යලිත් හඬා දොඩා පුතා මගෙන් වරදක් වුණා නම් සමා වෙන්නේයයි මට කීයේ. කුඩම්ම මට වරදක් කරේ නැහැ. මම නම් කුඩම්මටත් තාතරත් කරදර කරා. මාගෙන් පිටත්වන්ට පෙර කුඩම්මා මගේ හිස අල්ලා සිම්බාය. මම මල්ලීගේ හිස අතගා ගෙදරින් පිටත්ව හින්නි මහත්මයාත් රන්දේවත් සමග දුම්රියපරට ගියෙමි. මටත් හිතුණොත් උපාලිලා දිහා වෙනවා රණදේව කීවේය. අනේ එන්න අපි බොහොම කැමති. මම හිතත් එන්නේ ගම එපා වුණු දවසක. එහි නවතින්න. බොහොම හොඳයි. අපට එතකොට මුළු දූපතම වගා කරන්න හැකි. මෙයා කොහෙද ගම ඇරලා යන්නේ? හින්නි මහත්මයා කීවේය. මම හිතනවා මටත් ගම ඇරලා යන්න හිතේවි කියලා. හිතුවට කෙරෙන්නේ මා නැගුණු දුම්රිය ඈත ගමන් කරන තෙක්ම හින්නි මහත්මයාත් රණදේවත් මා දෙස බලා උන්නෝය. මා මඩොල් දුවට ළඟා වූයේ පසුදා උදේ වරුවේය. පොඩි ගමරාලගේ නිවස ළඟා වූයේ මැදියම් රැහි බැවින් ඒ රැය එහි ගතකොට උදේ වරුවේ මඩොල් දුව බලා යාත්‍රා කළෙමි. තාත්තා මල බව ඇසූ ජින්නා ෂොක් වූයේ. පුංචි මහත්මයා බෙහෙවින් වෙනස් වී සිටින දුටු මම සන්තෝෂ වීමි. පහවුණු සුදු මැලි පාට ඇති ඔහු ජින්නාමෙන් කඩිසරය. අතපත හා ඇඟපත මහත්ය. ඔහු වතුර කලයක් ගෙනනු පිණිස පොකුණට ගිය පසු මම ජින්නාගෙන් මෙසේ ඇසුවෙමි. පුංචි මහත්තයා සණ්ඩුනේ නැද්ද? දවස් 2-3ක් යනකල් සණ්ඩු වුණා. මම බැලලා ගහන්න හැදුවාම මිනිහා බය වෙලා ඊට පස්සේ වැඩ කරන්න පටන් ගත්තා. 10-12 දවසක් යනකොට මිනිහා අමුතු වුණා. ඇඟපතත් බලාගෙන ඉඳිද්දි වගේම සනීප වුණා. දැන් පුංචි මහත්මයා වැඩ කරනවා. පුංචි මහත්මයා කන්න නැතුව මැට්ටෙහි වෙලා වුණා. හරියට කෑමක් නොලැබුමාම ඇඟේ ලේ අඩු වෙනවා. පණ නැති වෙනවා. පණ නැති වුණාම වාඩි වුණ තැනින් නැගිටින්න කම්මැලි. වැඩ නොකර ඉන්නකොට කම්මැලිකම වැඩි වෙනවා. පුංචි මහත්තයාට හැදිලා තියුණු ඔය ලෙඩේ තමයි. මිනිහා පප්පලාගේ ලොක්කම් කතා කරන්න පුරුදු කරගෙන තිබ්බේ කම්මැලිකම නිසා. කිසි වැඩක් නොකරන්න හිතන කම්මැලියා පප්පලාගේ ලොකුකම් කියන්නේ වැඩ නොකර බේරෙන්න හිතාගෙන. මිනිහා දැන් අපි ළඟ ඉඳීවිද දන්නේ නැහැ. ඉඳීවි. මම එක්ක දැන් බොහොම යාළුයි.
කියමින් ජින්නා අලුත් එළවලු පහත් කිහිපයක් පෙන්නුවේය. ඔය ඔක්කොම පාත්ති කප්පා එළවලු ඉන්දුවේ පුංචි මහත්මයා තමයි. අහෝ දැන් මිනිහා ගොවිතැනට ආසයි. අපි දූපතේ තව පැත්තක් කපා එලි කරලා අලුත් වෙවිල්ලක් දමන්න ඕනේ. උපාලි මහත්තයා ගියාට පස්සේ පොලිසියෙන් ආවා. ඉස්පෙක්ටර් මහත්තයෙකුත් පොලිසිකාරයෙකුත්. මොකටද? මම විස්මයෙන් ඇසුවෙමි. මිනිමරාපු මිනිහෙක් දූපතේ හැංගිලා ඉන්නවයි කියන ආරංචියටයි පොලිසිය මහත්තයා නැවිත් තියෙන්නේ. අපි කිව්වා වෙන කවුරුත් මේ දූපතේ ඉන්නවා අපි දැක්කේ නැහැ කියලා. පොඩි ගමරාලත් කිව්වා මේ දූපතේ වෙන කවුරුත් ඉන්නවා දැකලා නැති බව. මේකේ රහ රෝල්මනක් තියුණා. දැන් මේ ළමයි ඇවිත් පදිංචි වුණාට පස්සේ ඒකත් නැවතුණයි පොඩි ගමරාල කිව්වා. පොලිසිය මහත්තයන් අපේ ගල් ගුහා පිටිපස්සේ කැලෙත් හේනත් එහා පැත්තේ කැලෙත් ටිකක් සෝදිසි කරලා ආපසු ගියා. අනික් පැත්තේ ගල් ගුහාවේ හැංගී ඉන්න බාලප්පු අපට හම්බුනේ නැති බව ඔබ පොඩි ගමරාලට කිව්වද? නෑ මම කිව්වේ නෑ. පුංචි මහත්තයා දන්නවද? නෑ මම එයාට කිව්වෙත් නෑ. සමහර විට පොලිසිය මහත්තයන් ආයෙත් දෙන්න පුළුවනි. බාලප්පු මේකෙන් පිට වී ගියාද දන්නෙත් නෑ. බාලප්පුගේ ගෑණි ඔරුවෙන් එනවා දැන් හුඟ කාලෙකින් අපි දැක්කෙත් නෑ. ආයි යමු දවසකේ පැත්තට. යයි ජින්නා යෝජනා කළේය. දැම්ම නෙමෙයි. තව මාස 5-6ක් ගියාට පස්සේ අපි යමු. පුංචි මහත්මයා තමාගෙන වතුර කලය ගල් ගුහාව තුරටු අස්සල තබා අප උන්තැනට පැමිණියේ. පුංචි මහත්තයා බොහොම හොඳයි. මම සිනාසෙමින් කීවිමි. අපි දූපතේ තවත් පැත්තක් වවන්න ඕනේ. ආදායමෙන් කොටසක් පුංචි මහත්තයාටත් දෙනවා. මට සල්ලි ඕනේ නැහැ. පුංචි මහත්තයා කීයේ. මට මොකටද සල්ලි? මම උපාලි ජින්නත් ඉන්න තෙක් මේ දූපතේම ඉන්නවා. අන්න හොඳයි. මම මගේ දකුණු අත ජින්නාගේ කරටද වම් අත පුංචි මහත්තයාගේ කරටද දමාගෙන තොටුපළ කරා ගමන් කළෙමි. අප පිටිපස්සෙන් ආ දඩෝරියා කොරවකුගේ හඬ අසා කැලයට වැදුනේ. අපි තොටුපළ අසල වූ කිරළ ගසේ සෙවණ උණු ගල්කුළු උඩට නැගී එහි වාඩි වීමු. දියෙහි වැටි පෙඟී දිරණ කොළවලින් නගින පල්ගඳ මැඩගෙන ඉඳුණු කිරළ සුවඳ පැතිරේ. හිරුරෙසින් කැකෑරෙන දිය පිසගෙන එන සුළඟ අපේ කයත් සිතත් පිනවයි. සමහර ඔරුකාරයෝ තමන්ගේ ඔරු එගොඩ බලා යාත්‍රා කරවති. ඇතැම් ඔරුකාරය ගඟ පලින් පල නවත්තන ලද ඔරුවල හිඳගෙන තවම මාළු බාති. දකුණු අත නමා එහි තබා විදහාගත් දැල ඇතිව සිටි මිනිසකු සහිත ඔරුව තවත් එකෙක් අපේ දූපත බලා පදවයි. ගගින් එගොඩ වෙසෙන පොඩි ගමරාලගේ හේන කෙලවරවෙන් තැනින් පටන් ගන්නා මූකලාන ගඟබඩ වටාද ඈත සිටිචේතෙක් පැතිරේ. නිසංසන මහා මූකලානද කටුගැඳද අතුරන ලද මහා ඉදුනින් මිනි පෝරුවක් වැනි නිසංසන දියකඳද ඉමක් කොනක් නැති අහසට හිමි ගොළු බව තියුණු කරයි. මගේ සිත තොම්නසින් පෙළෙන්නට වූයේ වටපිටාවේ මේ ගොළු බව නිසායයි හැඟේ. පියා මලේය. අකාලේ නාකියුණු කුඩම්මා අතීතය සිහිකරමින් ශෝක වේ. අනාගතය බලා බියෙන්ද තනිකමෙන්ද තැවේ. මගේ පැරණි යහළුවන් දකින්ට ලැබෙතොත් ලැබෙන්නේ කලාතුරකිනි. ජින්නා ළඟදී මායෙත් ගමට ගොහින් එන්න ඕනෑ මම කීවෙමි. මට මෙසේ කියවුණේ මගේ සිත දොම්නසින් පෙළෙන්නට වූ බැවිනි. මමත් එනවා. ඔව් ඔව් අපි දෙන්නම ගමට ගොහින් එන්න යමු. පුංචි මහත්තයා අපි එනකල් මෙහෙත් දේ බලා ගනීවි. මම පුංචි මහත්තයා දෙස බැලුවෙමි. අපි ගිහාම මේක තනියම ඉන්න පුංචි මහත්තයා බයද? පුංචි මහත්තයා හැරි ගල්ලෙනත් අනික් පැත්තේත් කැලෑවත් බැලිය. නැහැයි කියමින් ඔහු කටකොරට සිනාවක් නැගීය. නෑ මම කාටවත් බය නෑ. රැට බයත් නෑ. කැලේට බයත් නෑ. සතුන්ට බයත් නෑ. මොකකටවත් ආසාවකුත් නැහැ. මා නිර්භයක කූයේ දැඩි සිතක් ඇති නිසාය. පුංචි මහත්මයා නිර්භයක කූයේ උදාසීනත්වය නිසාය යනු මගේ හැඟීම වීය. ඔහු හැම විටම සෙමෙන් ක්‍රියා කරන්නේත් විපතේදී ඔහු අපතරම්වත් නොසලී සිටින්නේත් එසේනි.